අපි දැනගත්ත ඇලලින් හොයාගත්ත පහන සුමනූට් කියලා භූතයෙක් ඉන්නවා කියලා. මගේ නම සුමනූට්. එයා අපිට ජීවන වෘක්ෂය ගැන හොඳ හෝඩුවාවක් දුන්නා. අපි සුන්දර අක්මේට් කුමාරයව එයාගේ සිනහ නිද්‍රාවෙන් නවති කළාට පස්සේ එයා අපිට අමුතුම කතාවක් කිව්වා. ඊට පස්සේ අපි දැනගත්තා ජීවන වෘක්ෂය ඇත්තක් කියලා. ඒක තියෙන්නේ වොක් වොක් දූපතේ. මේ තමයි අපේ රටේ භූමිය. එතකොට වොක් වොක් දූපත මේවා ඉන්න එකක්. මොන එකද? මන් දන්නේ නෑ. මට තාමත් මේ සලකුණු තේරුම් ගන්න බෑ. හැබැයි අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නත් එක්ක බලපුවහම මේක පොඩි ප්‍රශ්නයක් විතරයි. මෙතනයි අපිට ලොකුම ප්‍රශ්න තියෙන්නේ. ගල්බැම්ම. තද සුළඟයි සැඩරලයි නිසා කිසිම කෙනෙක් ගල්බැම්මෙන් එහාට ගිහින් ආපහු ඇවිත් නැහැ. කවුරුවත්ම නැද්ද? කවුරුත්ම නෑ. හැබැයි අක්මෙට් කුමාරයා ඇරෙන්න. ඔයා හරි. ඒත් ඉතින් එයා දන්නෙත් නෑනේ එයා කොහොමද ආවේ කියලා. ඔව් ඉතින් එයාට නැවක් තිබ්බෙත් නෑ සේවකයෝ හිටියෙත් නෑ. එයාට සිහි නැති වෙලානේ හිටියේ. ඒකනේ. හොඳ වෙලාවට ඔයාගේ පැත්තට ලොකු වාසියක් තියෙන්නේ. එහෙම නේද? මොන වාසියක්ද? මං හිතුවා ඔයා ගැන දැනටමත් දන්නේ නැති කියලා. අලිල් ඔයාට එක වතාවකට හරි එක දෙයක් මතක තියාගන්න බැරිද? අපි වෙනුවෙන්වත්. හොඳයි. එකක් ඉවසලා ඉන්නකෝ. පොඩ්ඩක් ඉන්නකෝ බලන්න. මොකද්ද ඒක මේ මට මතක් වෙන්නේ නෑ. ඒ මොකක්ද කියන්නේ කොහලිල්? මට එහෙම මතකයක් නෑ. මං එහෙම කිව්වේ ඒ ගල්බැම්ම හැදුවේ ඔයාගේ තාත්තා නිසායි. තේරුණාද? මොකක්? ඇයි මගේ තාත්තට උපදින මිනිස්සු යන එක නවත්තන්න එහෙම බාධකයක් හදලා තියෙන්නේ? මෙහෙමයි. එයා ඒ ගල්බැම්ම හැදුවේ මෙහි ඉන්න අය එහෙ යන එක නවත්තන්න නෙමෙයි. එහෙ ඉන්න නපුරු අය එතකොට නපුරු ආත්ම මෙහාට එන එක නවත්තන්නයි. හලිල් හොඳට මතක් කරන්න. මගේ තාත්තා ඒක ආරක්ෂිතව පහු කරන්න මාර්ගයක් හැදුවද? ඔව් මේ ඇත්තටම එයාට එහෙම නොකර ඉන්න හේතුවක් නෑනේ. හරි එහෙනම් ඒ පාර හොයාගන්නේ කොහොමද? ඔව් මේ හොයාගන්න මට මේ මතක් වෙන්නේ. ඉක්මනට අපිට මේ දැන්මම දැනගන්න ඕනේ. කරේම ඉවසන්න. ඔහම පොඩි කළොත් එයාගේ කටුත් කැඩේ. අන්න හරි. කටුවක් තමයි ඔයාලට ඕන. ඇත්තමයි. කටුවක්? මොන කටුවක් ගැනද ඔයා ඔය කියන්නේ? ඔව් භූත විද්‍යා මඟ පෙන්වන විශේෂ කටුව. එතකොට අනික තමයි ආත්මමාලිමාව. ඒකෙන් අපිට මාර්ගය පෙන්නයි. ඔයාගේ තාත්තා ඒක ආරක්ෂා කරන්න දුන්නේ මට ටිකක් මතක නෑනේ. කවුද? රිදී නගරයේ සුල්තාන් යුනාත්. එතුමා ඒක දුන්න එයාගේ දියණියට. එයාගේ නම මේ අයියෝ මතක නෑ. ජිනාත්. මේ ලෝකෙටම ඒ වගේ එකයි තියෙන්නේ. හොඳයි. අපි ඉක්මනට මේ උපකරණය හොයාගන්න ඕනි. අපි මෙහෙම කරමු. මං ඒක අරගෙන එන්නම්. එතකන් ඔයා ඔය සිතේම බලලා හරියටම දූපත තියෙන තැන හොයාගන්න. ඒත් එයා ඒක දෙන්න අකමැති වුණොත් ඔයා හොරකමට දක්ෂ නෑනේ. ඔව් ඔය හරි. ඒත් ඒකට දක්ෂයෙක්ව මන් දන්නවා. ප්‍රධාන දොරටුවල රැට ආරක්ෂාව තදයි. කුමරියගේ කාමරයට යන්න පුළුවන් එකම එක මාර්ගය තමයි මෙන්න මේ ජනේලේ. ඒ කියන්නේ අපිට ගොඩාක් උස තැනකට යන්න වෙනවා නේද? අපිට පුළුවන් ජුමල් එක්ක ගිහිල්ලා ඒ ජනේලෙ ළඟට පනින්න. ජුමල්? පියාඹන ඔටුවෙක්ව දැක්කම මිනිස්සු මොනවා හිතයි කියලා දොවා හිතන්නේ. හොඳ වෙලාවට ඒකට හොඳම විසඳුම මංගාව තියෙනවා. සුමරු. මගේ සුන්දරී. අපි කොහොමද කාටවත්ම නොපෙනී ජනේල ගාවට යන්නේ කියන්න. වේගයෙන් ඇදෙන කුඩා තුඩයි නැමුණු ලීයකින් බලය ලැබේ. ගෙතුණු රැහැනක් මඟ පෙන්වයි ඔබට ඇතුළට යා හැකි. නැමුණු ලී කෑල්ලක්? එතකොට කුඩා තුඩක් කියන්නේ මොකක්ද? ඇත්තටම එයා කිසි දෙයක් දන්නේ නෑ වගේ නේද? එයා කිව්වේ කුඩා තුඩක් කියලා නේද? මං නම් හිතන්නේ ඒක ඊතලයක්. ඊතලයක්? එතකොට නැමුණු ලීය දුන්නක් වෙන්න ඕනේ. එහෙම නේද? ගෙතුණු රැහැන කියන්නේ ලණුවට. මම මේ හැමදේම කියනවා. ඒත් මම මේ සුන්දර කටහඬට වශී වෙලා හිටියේ. මං දැන් කියන්නම් එයා වෙනුවෙන් හදපු සින්දුව. මේකේ මූලික අදහස ඉලක්කයට විදීම. එහෙමද? නියමයි නංගී. හරිපි.
දුතුමානනේ මීළඟ අමුත්තා රැගෙන එන්න දුතුමානනේ හොඳයි රැගෙන එන්න මේ සම්බන්ධයෙන් දුවගේ අකමැත්තක් එහෙම නෑනේ එයාට මව මුණ ගහෙන්න ඕනේ නම් ඉතින් මං ඉන්නම්. එයාව එක්කන් එන්න. මම තාම අනපිටින් අක්මෙට් කුමාරයා අපි යන තැන එයා ඉන්නවනේ. එයා මොකද්ද මෙතන කරන්නේ? කලින්ගු දේශේ ආක්මේට් කුමරුනේ ඔබ පැමිණියේ මගේ දුවගේ අත ගැනීමට සුදුස්සෙක් බව ඔප්පු කරන්නද? ඔව් එසේමයි මගේ උතුමාණනි. අපේ සදාතනික බැඳීම සුළඟයි මට පැවසුවේ කොඳුරා කීවා මාහට තරු අතරත් ලියවිලා කියලා. පේනවදර තරු අතර අක්මේට් සහ ජින්හාන් ආන්න හරි උතුමාණනි ඔබට තේරිලානේ. ඔබට තේරෙනවා ඇති මගේ දුවගේ අත ගන්න ඕන මොන වගේ කෙනෙක්ද කියලා. මං නිර්භීත හදවතක් තියෙන කෙනෙක්ට අයියා බාර දෙන්නේ. මගේ හදවත හැම වෙලේම නිර්භීතයි. ඒ වගේම මගේ ශරීරයේ සෑම කොටසක්ම එක එක ගුණාංග වලින් පිරීලා. ඒක පේනවා. ඒ වුණාට මෙහෙමයි තරුණයා ඔබට කුමරියගේ කැමැත්ත අවශ්‍යයි මුලින්ම. තේරුණාද? ඔබ අදහස් දැක්වීමක් කරන්න. අම්මෝ බලන්නකෝ එයා දිහා. බලාගෙන ඉන්නේ. මොකක්ද විශේෂයි? ඇලඩින් මොකද වෙලා තියෙන්නේ? මගේ තාත්තගේ ලාංඡනය. අර තියෙන්නේ භූත විද්‍යා මාලිමාව තමයි. මොහු විතරයි කුමාරයෙකු ඔව් මං දන්නවා. පලිඟු දේශයෙන් ආපු මගේ අත ගන්න ඉදිරිපත් වෙච්ච එකම කුමාරයා මෙයානේ. හරි එහෙනම් අපි බලමුකෝ මෙයාට මාත් එක්ක රෑ 12ට සටන් කළ දිනන්න පුළුවන්ද කියලා. මාගේ ප්‍රිය ජිනාන් කුමරියනි හිතෙන්නේ නැද්ද දෙම්ම පරාජය පිළිගන්න එක හොඳයි කියලා? ඔබේ කේශ කල්යාණේ එක ගසකටවත් හානියක් කරන්න මා කැමති නෑ කුමරියනි. මගේ සටන් ශිල්ප ක්‍රම ගැන දේශාන්තරවලත් හැම දෙනාම කතා වෙනවා. මට තේරුණා. මේ මොහොතේ ඔබේ ඔය ශරීරය ඔබේ ඇස් දෙක ඔබේ සියලු දේ මට පවසන්නේ විශේෂයෙන් හදවතින් පවසන්නේ අක්මේට් ඔබ මගේමයි කියලා. අක්මේට් ඔයා හැරවෙන කෙනෙක් කොහෙන්ද මට මොන විකාරයක්ද? අක්මේට් කුමරුනි මා ඔබ සමග පැමිණෙන්නෙමි මගේ හුදකලා තිරිය ආලෝකමත් කරනු මැන. අහෝ කුමරුනි ඔබ තමා මගේ ප්‍රේමයට ගැලපෙන එකම සහකරු එරෙහි නොවන්න මාහට. ඔයා සටන් කරනවද නැද්ද? ඒක හොඳ අදහස. එහෙනම් පටන් ගමු. අපි දැන් මේක ඉක්මනට ඉවර කරමු. මට දැන් ගොඩක් නිදිමතයි. මේක හරිම කම්මැලි දවසක්. එයාට දිනන්න වෙන්නේ. ඒයි මොකද කියනවනම් මමයි ඒකෙන් දිනන්නේ. ඔයාට මේ මොනවද වෙලා තියෙන්නේ? සිහියෙන් ඉන්න. මගින් පරාජය ලබන්න සූදානම් වෙන්න. කඩුව වලනකොට කොණ්ඩේ වලන්න එපා කුමරියනි. මෙයාලගේ මේ සටන ඉවරුණ ගමන්ම අපි දැන් ඉක්මනට ගිහින් මාලිමාව අරගෙන එමු. මා දුටු විට දෙපා පණ නැති වූවා නොවේද? මගේ රූප ස්වභාවයට එහෙම දේවල් හැමෝටම සිද්ධ වෙනවා. විශේෂයෙන් ඔයාලා. බලන්න කුමරිය පරාද වෙන්න යන්නේ අපි මොකක් හරි කරන්න ඕනේ. අපි දැනට බෑ එකට මැදිහත් වෙන්න. අපි දැන්වත් ඔය සටන නවත්තමු. මොකද ඔබට ඔබේ හදවතත් එක්ක සටන් කරන්න බෑ. ඔබට අවශ්‍ය මාව දිනා ගන්න එක නේද? රත් වෙන්න ඔබේ හදවතට එකඟ වෙන්න. විජයග්‍රහණය මගේ හරිම අලංකාරයි. නවතින්න මමයි ඔබේ මෙහෙම වෙනවා කියලා තරුවල ලියවිලා තිබුණද? එයා දක්ෂයි. දක්ෂයි නෙමෙයි යන්නේ එයා ගොඩක් දක්ෂයි. ඇලඩි ඔයාට පිස්සු හැදලාද
කොහොම මොනවද කරන්නේ? ඔයාට තේරෙන්නේ නැද්ද? මම එතනට ගිහිල්ලා ඒ කුමරියගේ හිත දිනා ගන්න හදන්නේ. මොනවද වෙලා තියෙන්නේ? අපි මෙහෙට ආවේ වැදගත් වැඩකට කියලා වට අමතකද? අමතක වෙලා නෙමෙයි යන්නේ. මම ආතරෙන් උමතු වෙලා. ජිනා කුමරියනි ඔබේ සැබෑ කුමාරයා පැමිණියා. එයා කොහොමද මෙතෙන්ට ආවේ කියනවා. එයා හොරෙක් මිනී මරුවෙක් වහාම අල්ලා ගන්නවා. මොකක්ද ඔයගොල්ලෝ මේ කරන්නේ? මට ඔන්නේ කුමරියට කතා කරන්න විතරයි. ඇයි මට මෙහෙම දෙයක් වෙයි කියලා හිතුන්නේ නැත්තේ? මේක හොඳට අහගන්න. මේ වගේ දෙයක් කරනවා නම් ඒක හරි විදියට කරන්න. තේරුණාද? මම විශ්වාස කරන්න තරුණියව පරද්දන්නම බෑ. මං කවදාවත් දැකලා නෑ ඒ වගේ මුරන්ටු තරුණියක්. ඔයාව පරද්දපු කෙනෙක් වනේ? එයා හොර කළානේ. ඇත්තම කියනවනම් මම ඔය වගේ පරණ ජරාවාස මාලිගාවක ජීවත් වෙන්න කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඇත්තම කියනවනම් මට ඊට වඩා ගොඩක් වැඩ තියෙනවා. අපිට ඔයාගෙන් උදව්වක් ඕනේ. ඔයාට පුළුවන් නම් ඇලඩින්ව කුමාරයෙක් වගේ සරසන්න එයා සටන් කරන්න. මෙයා රජකුමාරයෙක්. ඒකේ කොයි කැලේටද hina වෙන්න ඕනේ? අක්මෙට්, ඔයා හිත හොඳ කුමාරයෙක්නේ. අපිට ඔයාගෙන් ඕනේ පුංචිම පුංචි උදව්වක් විතරයි. ඊළඟට ඉදිරිපත් වෙන්නේ ඇලඩින් කුමාරයා. මොනවා කුමාරයා? මේ ඇලඩින් අඳුනගන්න මේ මගේ නංගි ෂෙරෂාද්. කොහොමද? ඔව්. නම අහලම නෑනේ. මොකද කියනවනම් අපි ඈත රාජ්‍යයක ඉඳන් ආවේ. මීට ඉස්සර වෙලා ආවෙත් කොහෙන්ද දුරදේශක කෙනෙක්. ඔව් ඒ වුණාට මගේ රාජ්‍යය තියෙන ගොඩක් ඈතින්. ඔයාගේ ඇඳුම හරිම සාමාන්‍යයිනේ. ඒක මේ රාජකීය ඇඳුමක්. අපේ කුමාරවරු අඳින්නේ මේ ඇඳුම තමයි. ඔව් මගේ නංගි තමයි මගේ හැම ඇඳුමක්ම නිර්මාණය කරන්නේ. මම මෙතනින් යන්නද පියාණනි? මෙයාට නම් සටන් කරන්නත් බෑ වගේ. මං හිතුවේ මටත් අවස්ථාවක් ලැබෙයි කියලා. අවස්ථාවක් ලැබෙයි කියලා. ඔයා වගේ සාමාන්‍ය කෙනෙකුට මට පේන විදිහට අතේ සතයක්වත් නෑ වගේ. ඇඳුමේවත් කිසි පෙනුමක් නෑනේ. ඔයා ආවේ කුමරිය දිනා ගන්න නම් ඊට වඩා හොඳයි ආපු තැනකට ආපහු යන එක. මේ මම ඔව් ඒක ඇත්ත. මම ඇත්තටම කුමාරයෙක් නෙමෙයි. ඇලඩින් එපා. ඔහොම ඉන්න. මේ බොරුකාරයෙක්. මෙයා ඊයේ කොහොම හරි මාලිගාවට ආවා. අල්ලගන්න. අනේ එපා. එයා වදකාගාරයට දාන්න. දැඩි දඩුවම් දෙන්න. ඕ මං සාමාන්‍ය කෙනෙක් ඒ වගේ මං දුප්පත්. ඒත් මම මෙහෙට ආවේ කුමාරිය නිසායි. මේක මටත් හිතාගන්න බෑ මොකද මම එයාව දැක්කෙත් එකපාරයි. මේක ඒ වගේ වස්තු ඔයාම තියාගන්න. මට ඒව එපා. ඔයාට මෙයාගේ වස්තුව එපාද? නෑ මට ඒව ඕනේ නෑ. මට ඕනේ මුළු ජීවිත කාලෙට මෙයාගේ මූණ දකින්න විතරයි. ඇත්තමයි. මං ඔබතුමගෙන් ඉල්ලන්නේ එච්චරයි. ඔයා කියන දේ තේරුම් ගන්න බෑ. කියන දෙයක් කෙලින් කියන්න. මං හිතන්නේ මං එයාට කැමතියි. එයා වදකාගාරයට දාන්න. අරන් යන්න. මේ කම්පා කරලා මට යන්න දෙන්න. මම වැරද්දක් කළේ. ඒක මගේ වැරද්දක්. මට බලාගෙන ඉන්න බෑ. මම ගිහින් ඒක අරගෙන එන්නම්. එතකොට ඔයා ඔය කරන්න යන්නේ ඔයාගේ යාළුවා අර දක්ෂ හොරාටවත් කරන්න බැරි වුණු දේද? ඔව්. හැබැයි මට ලොකු වාසියක් තියෙනවා. මගේ යාළුවා. ඔයා ඔය කියන්නේ මෙතන නැති කෙනෙක් ගැන නිසරසාත්. අයියෝ මොකද? කරිම් මගේ යාළුවා. ඇත්තටම ඇලඩින් ඉන්නේ ආදරෙන් පිස්සු වැටිලා. එයා කරන්නේම විකාර වැඩ. එතකොට ඔයා ඔය මුරකාවල් දාපු මාලිගාවකට තනියම යන්නේක විකාර වැඩක් නෙමෙයි කියලාද හිතන්නේ? මං හොයනවා හැමදේ රට පුරා හැමතැනේ කුමරු වෙත් අතගත වෙමාගේ සමදා එකට ඉන්න සොයන්නේ නෑ දනවත් කුමරුන් සතුටින් ඉන්නයි මට ඕන මිතුරෙකු විලසින් හද ළඟ ඉඳන් ඉන්න
වගේ තුවේ ඔයා දන්නවනේ මම ඔයාට ගොඩාක් ආදරෙයි කියලා. ඒත් මම හැමදාම මධ්‍යම රාත්‍රියට කුමාරෙක් තෝරගන්න සටන් කරන්න ඕනේද? මට නම් මේක ඇති වෙලයි තියෙන්නේ. එහෙමනම් ඔයා වෙනත් ක්‍රමයකට ඔයාට ගැළපෙන කෙනෙක් තෝරගන්න බලන්න දුවේ. ඔයා දන්නවනේ මගේ හිත ඇදිලා යන්නේ මාව පරාජය කරන්න පුළුවන් කෙනෙක්ට විතරයි කියලා. දුර්වල ඉන්නවා විනාශ කරනවා. මං ඒගොල්ලොම එලවලා දානවා. මං ඒගොල්ලන්ට ගුටි දෙනවා. මම නම් බොහොම කැමති ඔයා සටන් නොකර ඔයාට ගැළපෙන කෙනෙක් තෝරගන්නවා නම්. පියාණනි, ඒක මට හරියන්නේ නැහැ. අර අද ආපු පොරුකාරයාගේ නම ඇලඩින් නේද? ඔව්. ඔයා යාට ලොකු දඬුවමක් දුන්න නේද පියාණනි? ඔයා එයාට කැමතියි වගේ. නෑ මං එහෙම දෙයක් අදහස් කරේ නෑ. මම මේ කියන්න හැදුවේ පියාණනි එයාට ටිකක් ඒ දඬුවම ලොකු වැඩි වගේ නේද? මං ඒ ගැන තව ටිකක් හිතලා බලන්නම්. කුමාරිකාවගේ කාමරේ තුන්වෙනි ජනේලය. අර තියෙන්නේ කිනාන් මගේ දුවේ අදත් තව කුමාරයෙක් එනවා. අදරත් තව කෙනෙක්? එන්න ඉක්මනට. ඒකත් අරගෙනනේ ගියේ. තවත් කුමාරයෙක් ආවනම් ඇයි පියාණනි ඔබ මට ඒක කිව්වේ නැත්තේ? මේ අත්තිතින් හොඳ කුමාරයෙක්. අනිත් අයට වගේම මෙයාටත් අවස්ථාවක් දෙමු. වස්තුව හොයන්න නැති කෙනෙක් අද කාලේ හොයාගන්න අමාරුයි. ඇලඩින්, ඔයාට මොනවද ඕනේ? කියන්න. මේ අහන්න ඇත්තම කියනවනම් මට ඕනේ ඔව සටනකින් පරාද කරන්න විතරමයි. ඇයි? මොකද මං ඔයාට කැමතියි. ඔයා කවුද කියලා කියන්නකෝ. සේවකෙක්ද? වහලෙක්ද? නැත්නම් හොරෙක්ද? මෙයාටත් අවස්ථාවක් දෙමු දුවේ. මා ටිකක් කල්පනා කරලා බැලුවා මේ තරුණයා අවංකයි වාගේ. හරි, මං සටන් කරන්නම්කෝ. ඔන්න මම නම් ලෑස්ති. මට රැජ්ජා කරන්න එපා කොල්ලෝ. මේ ඇලඩින්ට නම් ඇත්තටම පිස්සු හැදිලාද කොහෙද? බලමුකෝ ඔයාගේ වැඩ. බොරු කාරයා. එහෙම කිව්වට මාත් එක තරහ නෑනේ. අනේ මම මොකටද තරහ වෙන්නේ? හරි එහෙනම් පටන් ගමු. එහෙට මෙහෙට පනින්න එපා. එක තැනක ඉඳලා සටන් කරන්න. ඇයි ඔයාට මහන්සිද? එයා මායාව කරන්න හදන්නේ බලන්න හිතනේ. ඔයා ගොඩ ලස්සනයි නම් තමයි. ඒත් ඒකෙන් මාව පරද්දන්න බෑ. මේ තරුණයා ජය ගත්තා. සමාවෙන්න මං දරුණු වුණාට. මෙයා ගැන හිතලමයි මං එහෙම කළේ. ඒක හරිම අසාධාරණයි. ගිනාන් අන්තිමේදී ඉඳලා ඔයාට කොහොම හරි ගැලපෙන කෙනෙක් ලැබුණානේ. මටත් ඉතින් මේ මහරෑ සටන් ඇති වෙලයි තියෙන්නේ. මේවට සෑහෙන වියදමකුත් යනවනේ. මේ තියෙන එයාගේ කාමරේ. මං එයාට කතා කරන්නම්. මට පුළුවන් එයාගේ හිත හදන්න. නෑ මම කරන්නම්. මේක දැන් මගේ ප්‍රශ්නයක් නේ. ඔබතුමා ගිහිල්ලා විවේක ගන්න. හරි. ඔයාගේ කැමැත්තක්. තව අඩියක්වත් ඉස්සරහට එන්න එපා. මං ඉන්නවට අකමැති නම් මම යන්නම්. ඒත් ඔයා දුකින් ඉන්නට මං කැමති නෑ. ඔයා එහෙම කරනවද? ඇත්තටම? ඇත්තටම. එහෙනම් යන්න. ඔව් හොඳයි. මං හිතුවා ඔයාගේ හිත වෙනස් වෙලා ඇති කියලා. ඉන්න. ඔයාව හිස් අතින් ආපහු යවන එක මගේ හිතට හරි නෑ. මම ඔයාට වරමක් දෙන්නම්. ඔයාට කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න. මේකද?
මගේ පියාණන් තමයි මේක මට දුන්නේ. මේක ලස්සනයි තමයි. ඒත් මේකෙන් කරන දේ නම් මං හරියටම දන්නේ නෑ. මට ඉන්නවා ඕක වැදගත් වෙයි කියලා හිතන යාළුවෝ ටිකක්. යාළුවන්ට දෙනවද? එහෙනම් අරන් යන්න. මං එක දෙයක් පිළිගන්නවා. ඔයා අනිත් අය ගැන ගොඩක් හිතනවා. ඒකම නෙමේ මට ඕන කරන්නෙත්. ස්තුතියි ඇලඩින්. ශෙර්ෂාද් ඔයා ආපහු ආවා. ඔයාගේ වැඩේ අමාරු වුණාද? කියන්න තරන්නම් විශේෂයක් නෑ. ඇලඩින්ට මොකද උනේ? එයා ජනාන් කුමරියට ආදරය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ආව සටනකින් පරාද කළා. දැන් ඇලඩින් ඉන්නේ ජනාන් කුමරියත් එක්ක. ඒකද විශේෂයක් නෑ කිව්වේ? තව දෙයක් මේකත් ගෙනාවා. ඔව් ඔයා ඒක ගෙනල්ලා. ඔයා භූත විද්‍යා මාලිමාව අරගෙන ඇවිල්ලා. ඔව්. දැන් අපිට ගල්බැම්මෙන් එහා පැත්තට යන්න පුළුවන්. ඕ ශෙර්ෂාද් ඔයා නම් ඇත්තටම හොඳ කෙනෙක්. මට බඩගිනි. මං කන්න දෙයක් ගේන්නම්. මම නම් හිතන්නේ ආමන් ටිකක් හරි ඔටුකිරි ටිකක් හරි තිබුණා නම් හොඳයි. හොඳටම බඩගිනි. අපි ළඟ තියෙන්නේ තඹපු වල ටිකක් විතරමයි. එතකොට දැන් ඔයා කියන්නේ ඔටුකිරි බීලා අතුරු පසට කන්න කිසිම දෙයක් නැහැ කියලාද? තඹපු වල. හරි. ඇත්තටම ඔයාගේ වැඩේ නම් එච්චරම ලේසි උන්නේ නේද? ඔයා භයානක වැඩ එහෙම මුකුත් කළේ නෑනේ. නැත්තමත් නෑ. ඒත් ප්‍රශ්නයක් උනේ නෑ. හිතේ සතුට නිසා ඒ කෑම වේල අපිට රජ භෝජනක් වගේ දැනුනේ. භූත විද්‍යා මාලිමාව ලැබුණු නිසා අපිට ගමන ලේසි වෙයි කියලා හිතුණා. ඒත් අපි වගේ මේක ලබා ගන්න කැමති අය තවත් හිටියා. ඒක තවත්